ස්විට්සර්ලන්තේ වගා බිමක්. මේ තියෙන්නේ වගා කරලා ඇති ඒරියා එක. දර කපලා තියෙන්නේ. කනේ ගොඩවල් ගහලා ලස්සනට හදලා තියෙන හැටි. මේ තියෙන්නේ ස්විට්සර්ලන්තේ මේ බඩේරුංග වගාව. බලනවා අක්කර ගානක විශාල භූමියක්. කොහොමද? තරම් ලස්සනට තියෙනවා ඒක පවල එක. මේවා විශාල වශයෙන් තියෙන මෙහි බඩේරුංග වගාව. ජනප්‍රිය ආහාර වර්ගයක් තමයි එක පැත්තකින් මේ. මේ තියෙන රාබු වගාව. ඒකෙත් විශාල ප්‍රමාණයක් තියෙන්නේ. අක්කර ගානකක් එකක්. බඩේරුංග ගවට ආශ්‍රිතවම දෙක කිට්ටුවෙන්මයි තියෙන්නේ. පේනව නේද ලස්සන කඳු ආයත් එක්ක. මේ බලන්න මේ කැලෑව මේ අස්සේ තියෙන මේ මීමැස්සන්ට ඉන්න හදපු තැන. ලොරියක තමයි තියෙන්නේ. ළඟට යන්න අමාරුයි. මීමැස්සු පිරීලා එතන. ළඟට ගියොත් අනිනවා. මේ තියෙන්නේ. දුරින් ඉඳන් තමයි බලන්න වෙන්නේ. ඔය මේ පෙට්ටි හිම තියෙන්නේ ඇතුලේ. පේනවනේ. ස්විට්සර්ලන්ත වැසියන් ඒ විවිධ ක්‍රම අනුගමනය කරලා තියෙනවා මේ දේවල් වලටනේ. ලංකාවේ නම් ඔකට මේ පෙට්ටිනේ තියන්නේ. ඉතින් මෙහෙත් තියෙනවා. නමුත් මේ තවත් ක්‍රමයක් තමයි ඉතින් මේ මී පැණි ලබා ගැනීම සඳහා කැලෑවේ මේ ලොකු කැලයක් මේක තියෙන්නේ. ඒ කැලෑවේ ආශ්‍රිතව තමයි මේක හදලා තියෙන්නේ. තනිකර ලොරියක්. එනවනේ ඒකේ. මේ ටයර් ටික තියෙනවා. ඉතින් ඒක ස්ටාර්ට් කරලා එහෙම හදාගෙන යන්න අමාරුයි. සදාකාලික උතන තමයි ඉතින් ඔක ඉතින්. කැලෑ පොඩි පොඩි දර අලේ වගේ වාඩියෙන්නත් එතන හදලා තියෙන හැටි දැක්කනේ. එනවනේ. හරි ලස්සනයි කැලෑවේ.
ගලේ එක එක කොටලා ගස්වල මුල් වලින් හදලා තියෙන්නේ. ගස්වල ගස් කපනේ මුල් තියෙනවනේ. මුල් තියෙනවනේ හයියට. ඒවා මේ දාලානේ. වැඩි පෙලක් හදලා මේ නිකන් සාමාන්‍ය තැනකින් යන්නේ. නිකන් මාසියවයි. ගස්වල මුල් අතරේ තමයි හයි කරලා. ගස්වල මුල් තියෙනවනේ ඒවා වලට තද කරලා මුල් වලින්මයි හදලා තියෙන්නේ. ගහේ මුලක් වඩින කපන කපන පොඩි පොඩි අර අපේ රටේ තියෙන නැටි පස වගේ ඒ වගේම වැඩි කරනවා ඒ පොඩ්ඩක් එන්න හරි පොඩ්ඩක් උරුමනේ නේ ලන්තාරුමක් තියෙනවා හොඳයි ගල් ගුහාවක් මේක තමයි ආහනේ නේ චූටි අර ලන්තාරුමක් තියෙනවා ඒක හදලා තියෙන හැටි වාන්න මෙන්න වාඩි වෙන්න මේ නයි වගේ නෑනේ මෙහෙ තියෙන්න පොඩි පොඩි නිකන් ඉටි මේ එකක් තියෙනවා මොකක්ද දන්නේ අර ඉටි එකක් දාලා උඩින් මේ පොඩි කෝටු වලින් උඩට ආවරණය දීලා තියෙනවා පාස් වලින් නෑ මේ ගසොත් තියෙනවා ඉතින් නරුණ නැති ගස් අමු ගස් වයන් ඕන්නේ ඉතින් බලන්නකෝ අනේක අර අපේ ආරණ්‍ය වල ආවුදුරන් තියෙනවා ඒ වගේ චූටි මේ වාඩි වෙන්න තැන් දෙකකුත් හදලා පොඩි උළුවසක් ගා අනේ කැලේ මේක ඇතුලේ දාලා යයිද දන්නේ ඔයා මේක ඉන්නන්නේ ඈ කැම ටිකක් ගෙනත් දෙන්නේ නෑ හෙටවදී පොඩි සිසිලක් තියෙනවා ඇතුලේ දන්නවද ගන්න කෙනෙක් නෑ නේ මාව. අනේ අල්ල ගන්නවා. මට කෑම ටිකක් උයි පොත් ටිකයි. ඒ ඇවුනද? මේ මට කෑම ටිකක් උයි. දන්නවනේ කවුද කියලා අපි වගේ හරක් ඔය යාළු වෙනවා
දැන් මේ මෙතන බෝඩ් එකක් ගහලා තියෙනවා මේ පාරේ බස් යන්න බෑ, කාර්, වෑන්, බයිසිකල් මොකක්වත් යන්න බෑ. පයින් ගමන් විතරයි. ඒකයි මේ තියෙන්නේ බෝඩ් එක ගහලා. යට තියෙන්නේ කුණු දාන එක. මේ තියෙන්නේ පාරවල් තමයි මිනිසුන්ට ඇවිදින්න විතරයි ඒවා හදලා තියෙන්නේ. පයින් ගමන්. ඒකයි. මේ තනි කර තියෙන්නේ ලුණු වගාව. පේනවනේ. අක්කර ගානක ලුණු. ඔය දිගටම තියෙන සේරම ලුණු වගාව. පේනවනේ කොහොමද කියලා. අක්කර 10ක් විතර තියෙනවා මං හිතන්නේ 10ටත් වැඩි වගේ. තනි කරම තියෙන ලුණු වගාව. කොහොමද ඉර බැස යන වෙලාව ලස්සන. හරිම සුන්දරයිනේ. බලන්නකෝ. අපට ගස් කොළන් එක්ක මොනතරම් හිතට ඇස් දෙකට සුන්දර බවක් දැනෙනවදනේ. ලංකාවේ වී වගා වගේ තමයි මේකත්. මේ බලන්න මේ ලෑලි වලින් ලී වලින් ගයක් හදනවා. දැක්කද? තනිකර ලී. එන්න යාළුවෙකුත් ඉන්නවා. දෙන්නෙක් ඉන්නවා. ඔය ඉන්නේ. දැක්කද? දන්නවනේ සතා මොකද්ද කියලා. අර තවත් එක්කෙනෙක් ඉන්නේ. මේ කොටු කොල්ල හදන්නේ මේ. කෝච්චියක් යනවා. ඉස්සරට. කොහොමද වගාව? ධාන්‍ය වගාව. පිස්සු හැදෙනවනේ. ලස්සනට. අක්කර 50ක 60ක වගාව. ඒ හදලා තියෙන හැටියට. ස්විට්සර්ලන්තයේ මිනිස්සුන්ගේ ප්‍රධාන ජීවනෝපායක් තමයි මේ ගොවිතැන. ගොවිතැන කොට ඉතින් විවිධාකාරයේ තියෙනවා. ඉතින් එළවලු වගාව, පළතුරු වගාව, ධාන්‍ය වගාව, ඒ වගේ දේවල් ගොඩාක් දේවල් තියෙනවා ඉතින්. මේ ගොවි බිම් තමයි තියෙන්නේ. ඉතින් මේ පිළිබඳ ඔබගේ අදහස් දාන්න කමෙන්ට්ස් කරන්න. ඒ වගේම අපේ ඩිඩි බබා TV YouTube channel එක subscribe කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් ඒ වගේම ඔබලා දන්නා කියන අයට share කරන්න අපේ වීඩියෝ උදව් කරන්න. ඩිඩි බබා TV YouTube එක බලන්න එහෙනම් ඉතින්. ජය වේවා සියලු දෙනාටම.
තවත් ජාතියක්. අනේ ඔක්කොම එනවා. බෑ කියලා බෑ. එන්නේ එනවා. අනේ පියාලට අපිට මුකුත් දෙන්න බෑනේ. එහෙම දෙන්න බෑ. කහන. මේ පැටවුත් ඉන්නවනේ. මෙන්න ඔක්කොම ඉන්නවා. අනේ තෝකි. සුදු පාට ඉන්නවා. කළු ඉන්නවා. ඩාර්ක් බ්‍රවුන් ඉන්නවා. අර කළු පාටකුත් ඉන්නවා. බෑ කියලා බෑ. මෙන්න මෙයාගේ නේ. ඉන්නසෙලා. එක්කඩ කරද. හරියට නිල සමය වෙනවා. හලෝ. වෙනස් එක්කෙනෙක් ඉන්න මේ වල එයා දැක්කේ නෑ එයා දන්නේ ලස්සන මේ හැටියනේ අහිංසක සත්තු. ෂර්ට් එක ඇතුළට ගියා.